හොඳයි අපි දැන් බලමු කොහොමද අපේ gluteus maximus muscle එකේ bias leg press එක කරන්න කියලා. හොඳයි මේකෙදි ඉස්සරහම leg press machine එකට එන්න towel එක seat එකෙන් දාගන්න ඊට පස්සේ තමයි කරන්න හදන්නේ. හොඳයි මේක කරද්දී ඔය කකුල් දෙක අතර පරතරය තියෙනවා shoulder width එකට වඩා චුට්ටක් ඈතින් හුඟක් ඈත් කරන්න ඕනේ නැහැ අපි. ඔයාලට comfortable ගන්න shoulder width එක මෙච්චරන්න මේ වගේ ගානක් ඈත් කරන්න. ඊට පස්සේ ඔයගේ toes කෙලිම ඉස්සරහනේ පොඩ්ඩක් slightly angle ලා තමයි තියෙන්නේ. ඒ වගේ most importantly මේක glute bias leg press එකක් වෙන්නේ ඔයගේ leg position එක මතින්. මෙන්න මේ pad එකේ යට යන leg එකේ වැඩි quads තමයි work වෙන්නේ මෙන්න මේ weight ඒ ඉඳන් B වෙනකම් push කරද්දී උඩට යන වැඩි ඔය quads වල තියෙන අන්නේ involvement එක අඩු කරගෙන එයා වැඩි use කරන gluteus maximus එහෙම නැත්නම් පස්සේ තියෙන glute muscle එක. ඒ ඉඳන් ඔයාලට comfortably උඩ හරිය කොතන තියාගන්න පුළුවන් maximum loading එතනින් position කරගන්න. උඟ කලට මෙන්න මෙහෙම කළා උඩින් තියද්දි ඔයාගේ legs දිග මදි වෙයි. ඒ හින්දා එක කට්ටක් මෙන්න මෙහෙම කළා යටට අරගෙන මෙන්න මේක adjust කරගන්න මෙන්න මේ යට හරි. ඊට පස්සේ තමයි කරන්නේ. හොඳයි. උඩට හරියන glute එක තමයි වැඩිම work වෙන්නේ. ඊට පස්සේ උඩින් තියාගත්තා ඊට පස්සේ තමයි මෙතන තියාගෙන කරන්නේ. මේක කරද්දි හැම වෙලෙම වගේ පස්ස තියෙන්න ඕනේ මෙන්න මේ seat එකත් එක්කලා එකට contact වෙලා මෙන්න මේ හැම entire motion එකේදීම ඒ වගේ මෙන්න මේ පේනා වගේ වෙන්න දෙන්න එපා. එහෙම වෙන නොවන තැනට ඔයා මේක යටට මෙහෙම කරලා ගේන්න. ඒක වේගනෙද්දි ඔයා යටට කකුල ගේන එක නවත්තන්න. එතනින් නැතුව උඩට පුෂ් කරා ඒ අදාළ රේන්ජ් එකේ මේක perform කරනවා. ඔයාගේ නිරන්තරයෙන්ම anterior pelvis tilt එක වුණොත් එහෙම ඔයාගේ spinal cord එකේ injuries එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඒ දේ වලින් avoid වෙන්න අර විදිහට sweet spot එක හොයාගන්න ඕනේ. හොඳයි. හැම වෙලෙම seat එකත් එක්ක contact එකේ තියෙන glute work කරන හින්දා උඩින් තියාගන්නවා. ඊට පස්සේ හැම වෙලෙම පස්ස සීට් එකත් එක්කලා contact එකේ තියෙන්නේ උඩට කරා lock එක අයින් කරගත්තා. ඊට පස්සේ මේක කරනවා. මේක හොඳට ඇද ගන්න ඔයාගේ සීට් එක මෙන්න මේ handles වලින් නැත්තම් weight එක load එක වැඩි වෙන ඔයා මෙහෙට පිටිපස්සට push කරනවා. හොඳ උස්ම බඩ ඇතුළට ගන්නවා. හැම වෙලෙම ඔයා weight එක යටට ගියද්දි ඔයාගේ බඩ ඇතුළට හුස්ම ගන්නවා. weight එක උඩට push කරද්දි කරලා කටේ හුස්ම පිට කරලා දානවා. හොඳයි. කොහොමද ඔය වෙන්නේ? ඔයා කරද්දි කොහොමද කලබල වෙන්නේ මේක පොඩ්ඩක් උඩින් තමයි legs position වෙලා තියෙන්නේ. ලස්සනට බල lock එකට දාලා lock එක unwrap කරගන්න. ඒ වගේම නවත්තද්දි හිමින් සරේ බලලා කලබල වෙන්නේ නැතුව lock එකට හරියට position කරගන්න. කලබල වෙන්න එපා. මේක පොඩ්ඩක් අමාරු movement එකක්. නමුත් හරියට අල්ලගත්තොත් එම හරිම ලේසි movement එකක්. හොඳයි. එහෙම තමයි කරන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා.